හරි මං තව ට්‍රේඩ් එකක් දානවා මේක මාකට් එක උඩට යනවා වගේ චූට්ටක් බලලා ඉන්නම් මගේ දෙවෙනි ට්‍රේඩ් එකනේ මාකට් එක ටිකක් උඩට යනවා කියලා තමයි මම හිතන්නේ පැය විනාඩි 30 විනාඩිය මෙතෙන් තව චුට්ටක් උඩට යන්න පුළුවන් අපි බයි එකක් දාමු 0.54 ගියා ඒකට මෙතන ටිකක් අර උඩට ගිහ සෑහෙන දුරට උඩට ගිහිල්ලානේ මම දැන් මේ ට්‍රේඩ් එක දාන්න පටන් ගත්තේ. ඉතින් පොඩ්ඩක් වෙලා අපිට ඉන්න වෙනවා මේක එක පාරටම අපිට ට්‍රේඩ් එකක් ක්ලෝස් කරන්න බැරි වෙනවා මෙතනදී. හරි. එහෙනම් සිරු බලමු පොඩ්ඩක් වෙලා ගිහිල්ලා ට්‍රේඩ් එක ක්ලෝස් කරන්න බලමු. මේකෙත් මම තෝරන තියෙන volatility 75 index කියන එක තමයි. අනිත් එක 1 minute time frame එක. මේක ටිකක් ට්‍රේඩ් කරන්න ලේසි කියලා මට හිතෙනවා මේ පොඩි කාලයක් ඇතුළත ට්‍රේඩ් එක දාන්න සහ ඒකේ ප්‍රොෆිට් එක ගන්න හැටි පෙන්න ගන්න පුළුවන් හින්දා මේකේ මාකට් එක පොඩ්ඩක් පහළට එනවනේ පහළට આવොත් මම තව ට්‍රේඩ් එකක් දාන්නම් මෙතනින් තව දෙකක් විතර මම දානවා තව ටිකක් පහළට තමයි එන්නේ හැබැයි දැන් ඔක්කොම මම 1 2 3 4 5 ට්‍රේඩ් පහක් දාලා තියෙනවා ට්‍රේඩ්ස් ඔක්කොටම මට ඩොලර් 2.69ක් ගිහින් තියෙනවා මගේ කැපිටල් එකෙන් තාම මගේ ට්‍රේඩ් එක යන්නේ ඍණ පැත්තට හැබැයි ප්‍රොෆිට් එක යන්නේ ඍණ පැත්තට මේක ප්‍රොෆිට් එක එන්න ටිකක් බලන් ඉමු අඩු පැත්තට තමයි යන්නේ උඩ පැත්තට යන හිමින් තමයි මේ ට්‍රේඩ් එක ටිකක් වෙලා යයි වගේ මේක කමන්න අපි දාලා බලමුකෝ පහළටම තමයි යන්නේ දැනට නම් මම ඊට පහළට આવත් තව ට්‍රේඩ් එකක් දෙකක් දාන්නම් බයි ට්‍රේඩ්ස් එකක් දෙකක් දාන්නම් මේ කියන්නේ මේක උඩට යයි කියලා තමයි මට හිතෙන්නේ කොයි මොහොතේ උඩට යයි මේ තියෙන ලෙවල් එකට වඩා වැඩි බයි පැත්තට යයි කියලා බලමු තාම නම් ගොඩක්ම පොඩි මට්ටමින් තමයි මේ ප්‍රොෆිට් වෙලා තියෙන්නේ 0.9යි තව ටිකක් යමු ඊළඟ කැන්ඩල් එක සමහර උඩින් හැදිලා මේ තත්පර කීපයක් තියෙනවා මේක හරියන්න කියන්නේ ඉවරනෝ මේයි තචුට්ටක් කොහොම ඉන්නම්කෝ මේකට කොහොමද ටිකක් වෙලා යනවා හරියන්න මේ බලන් ඉන්න වෙනවා අපිට දැන් ටික ටික හරි පැත්තට යනවා කියලා හිතෙනවා මම එහෙම කියන්න බෑ නේද සෙල් වෙනවා පාර ටිකක් උඩට ගිහලා අප පහළට ආවා ටිකක් බලමුකෝ තව පොඩ්ඩක් උඩට ගියානේ ඩොලර් 2.69ක් දාලා දැනට ඩොලර් 2.41ක් ඇවිල්ලා තියෙනවානේ 100ක් හිට වෙනම ඇවිල්ලා තියෙනවා අසිකයි ඒක මම ගොඩක් වෙලා බලන්න නැතුව මේ ට්‍රේඩ් එක ක්ලෝස් කරනවා හේතුව මෙතන තැන පොඩ්ඩක් හරියන්නේ නැහැ කියලාත් මට දැන් හිතෙනවා බලන එක තීරමක් නැහැ කියලා 2.69ක් නේ ඒ වගේ අනිත් මම අර කලින් වීඩියෝ එකේ සාමාන්‍යයෙන් මම දාන කැපිටල් එකෙන් 3න් 5ක් විතර ආවට පස්සේ මට ඇති කියලා ට්‍රේඩ් එක ඇත්තටම 3ක් නෙවෙයි ක්ලෝස් කරන්න නේද ඒක අපහු අනිත් පැත්තට ගියා මේ තව ටිකක් ඉන්න එනවා 1.57යි
2.26 ඔව් මේක 2.69 නැති අර ගන්නවා වනේ. ඒ වගේ මම මේ හරිය මේක ක්ලෝස් කරලා දාන්න. හරි. එතකොට 293.94ක් මට තියෙනවා අද මේ ට්‍රේඩ් එක ක්ලෝස් කරනකොට. මෙතන ට්‍රේඩ් එක මට පොඩ්ඩක් ෂුවර් නෑ නිසා තමයි මේ කලින් ක්ලෝස් කරේ. මේක මේ ටිකක් හිතා ගන්න අමාරු තැනක් වුණා. හරි. එතකොට මම අද උදේ ට්‍රේඩ් එකක් දැම්මනේ. ඔක්කොම එතකොට $8.47ක් ඇවිල්ලා තියෙනවා. ඔක්කොම ට්‍රේඩ් එකෙන් 8ක් කියන්නේ කීයක්ද කියලා අපි බලමු නිකන්. දැන් සාමාන්‍ය 340ක් විතර කියලා දාන්නකො. මේට වැඩි ඇත්තම අපි රෆ්ලි ගමු. ඔය 720ක් තියෙනවා. මේක විනාඩි 3ක් විතර වගේ ඇතුළත මේ ට්‍රේඩ් එක 3ක් ගෙත් නෑ නේද ඒකට. විනාඩි 3කට අඩු කාලයකදී මේක අපි ට්‍රේඩ් එක ක්ලෝස් කරේ ඇති හොඳටම. හරි. මේක තමයි මගේ දෙවෙනි වීඩියෝ එක. දැන් ඔයගොල්ලොන්ට පෙන්නපු බලමු මේක නම් ලොකු ප්‍රොෆිට් එකක් ගන්න බැරුණා. හැබැයි මම දාපු ප්‍රමාණයට සාපේක්ෂව ට්‍රේඩ් එකට ඩොලර් ගානට සාපේක්ෂව මේ 100ක විතර ගේන් එකක් මට ආවනේ මේකේ. ඒ ඉතින් ඇතින හොඳටම. මම මේ ට්‍රේඩ් එක මෙහෙම මේ වීඩියෝ එක මෙහෙම නතර කරන්නම්. ආයෙත් ඊළඟ වීඩියෝ එකත් ඊළඟ හොඳ තව ට්‍රේඩින් වීඩියෝ එකත් අරගෙන එන්නම් මම. හරි. බොහොම ස්තුතියි නම් මගෙත් එක්කලා රැඳිලා හිටියට.